අපි මෙතන ස්මාර්ට් කැබින් එකේ තව අලුත් ෆීචර් එකක් බලමු අද. ඒක ඇවිල්ලා ඔයගොල්ලෝ දන්නවා දැන් ස්මාර්ට් කැබින් එකට යන්නේ කොහොමද කියලා. මෙතන කා අයිකන් එක ක්ලික් කරපුවම සෙටින්ග්ස් වලට යනවා. සෙටින්ග්ස් වලට ගිහිල්ලා ස්මාර්ට් කැබින් එකට ගියාම මෙතන තියෙනවා සීට් පොසිෂන් වල easy drive in and out කියලා. මේක ඕන් කරගත්තපුවම මොකද්ද තියෙන්නේ? අපි කාර් එකේ ඩෝර් එක අරිනකොට සීට් එක ඔටෝමැටිකලි පිටිපස්සට ගිහිල්ලා අපිට ඉඳ ගන්න ඉඩ හදලා දෙනවා. ඊට පස්සේ අපි ඉඳගෙන ඩෝර් එක ක්ලෝස් කරපුවාම ආපහු අපි මෙමරි කරලා තිබ්බ පොසිෂන් එකට සීට් එක ආපහු එනවා. එතකොට ඩ්‍රයිවර් සීට් එකයි අපේ පැසෙන්ජර් සීට් එකයි දෙක මේ වගේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මෙතන එනවා ඩ්‍රයිවර් සීට් මෙමරි කියන එක 1 2 3ක් අපිට මෙමරි කරන්න පුළුවන්. එතකොට අපි එකක් හිතන්නකෝ අපි දැන් මෙමරි කරනවා නම් අපිට මෙමරි කරලා තිබ්බ එකක් ආපහු රිකවර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ආයෙ වෙනස් කරනවා නම් ඊළඟ එකට මෙතන ගිහිල්ලා ඒකට සේව් කරන්න පුළුවන්. එතකොට අපිට මෙතන මේ තියෙන ඒ සේව් කරලා තියෙන ඒවා වෙන වෙනම නේම් එක දෙන්නත් පුළුවන්. ඩ්‍රයිවර්ස්ලා 3 දෙනෙක් යනවනම් අපි හිතන්නකෝ මේකට දෙනවා අපි එක ඩ්‍රයිවර් කෙනෙක්ගේ නමක් දෙන්න පුළුවන්. ඊළඟට අපේ ගෙදර තව කවුරු ඩ්‍රයිව් කරනවා නම් එයාගේ සීට් පොසිෂන් එකට එතනට නමක් දෙන්න පුළුවන්. ඒ වගේ 3 දෙනෙක්ට දෙන්න පුළුවන්. ඒ වගේම ඒක ෆ්‍රන්ට් පැසෙන්ජර් සීට් එකටත් ඒ වගේම දෙන්න පුළුවන්. එතකොට අපිට සීට් එක මෙතනින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මෙතනින් මේ කන්ට්‍රෝල් වලින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම සීට් එකේ පිටු ඩ්‍රයිවර් සීට් එකේ න රයිට් සයිඩ් එකේ තියෙනවා, පැසෙන්ජර් සීට් එකේ න ලෙෆ්ට් සයිඩ් එකේ බටන්ස් තියෙනවා. ඒ බටන්ස් වලින් ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්. සත්‍ය අත්දැකීම්, නිවැරදි මාර්ගෝපදේශ. EV Insight Lab. Welcome to the future of driving.